ඇයි මෙතනට ආවේ මොකක්ද හේතුව වෙද මහත්තයාගේ තියෙන සුවිශේෂත්වය මම කෑමක් කෑවොත් එපා කිව් නාඩි අල්ලපු හැටි විද මහත්තයා ටික අහු වෙනවා. හොඳයි මට දැන් ඇවිදින්න පුළුවන් හොඳට ආහාර ගන්න පුළුවන් කිසිම කරදරයක් නැහැ දැන් හොඳයි හොඳම තත්ත්වයෙන් ඉන්නවා. තත්ත්වය කොහොමද? දැන් හොඳටම හොඳයි. ඒ ගල් උකල් තිබිච්ච ඔක්කොම කුඩු වෙලා ගිහිල්ලා. දැන් සුවය දැනෙනවා. ඔව් හොඳටම සුවයි. එයාගේ වහුගඩුව හොඳ මට්ටමකට හදලා දුන්නා වෙද මහත්තයා. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දනම් මේ සතුට ගැන කතා කරද්දී මිනිස්සෙකුට විශේෂයෙන්ම හිමි යුතු ලාභය තමයි නිරෝගීකම. නිරෝගීකම ගැන කතා කරද්දී අද ඉතාලියේ ඉඳලා අපි ලංකාවට ආවා විශේෂ වෛද්‍යවරයෙක් හමු වෙන්න. හැබැයි මේ වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තියට එහායින් ගිය මනුස්සකමක් තියෙන, ඒ වගේම නිහතමානී හෙළ වෙදකම පිළිබඳව මන අවබෝධයකින් යුතුව කටයුතු කරන වෙද මහත්තයෙක්. ඉතින් ඒ නිසා අපි හිතුවා ගැලරි TV ලංකාවට ආපු වෙලාවේ මේ වෙද මහත්තයා ගැන ලංකාවේ වගේම විදේශගතව ඉන්න ශ්‍රීලංක ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් හඳුන්වා දිය යුතුයි කියලා මම හිතුවා ඒක අපේ කාර්යයක් කියලා අපේ යුතුයකමක් හැටියට ගැලරි TV අපි දකින්නට කැමැත්ත නිසා අපි හිතුවා ඒ වෙද මහත්තයා හමු වෙන්නට එන්න.